හයි අපි දැන් එන්න බීච් එකට ලං වෙනවා. කාලෙකින් අපි දෙන්න එකට හයි ඔන්න කොච්චර කාලෙකද සතියකට පස්සේ අපි යන්න යනවා ගමනක්. අද අපි දෙන්න තනියෙන් නෙවෙයි යන්නේ. ගොඩක් කාලෙකින් ඔන්න තව යාළුවෝ දෙන්නෙක් එනවා. කාලෙකින් එන්නේ නේ. කාලෙකින් එනවා තව යාළුවෝ දෙන්නෙක්. මාස දෙකකින් විතර හම්බෙන්නේ. ඔව්. ඒගොල්ලොත් වැඩ අපිත් වැඩ. හැබැයි ඉතින් අපි ඒගොල්ලෝ නිවාඩු වෙලාවට ඒගොල්ලෝ එක්ක තැන්වල ගියා. අපිත් ගියා. හැබැයි එකට යන්න බැරි වුණා. බලමු අපි අදලා යනවා ලස්සන තැනකට. කාලෙකින් ඔන්න ජපානේ පොඩ්ඩක් එළියට බැහැලා ගොඩාක් ඇඳුම් අඳින්න නැතුව පොඩ්ඩක් ඉන්න පුළුවන් chance එක ඇවිල්ලා තියෙන්නේ. බලමු අද අපි කොහෙද යන්නේ කියලා. අපේ යාළුවා හමුණා ඉදිරියෙන් යන්නේ යාලා. මන් දානවා ඈ. අපි යනවා පුරක්. ඒ කුඹුර නම් වැඩ කරනවද මන්ද? ඔව් මේ බාල්ද මන්ද දෙන්නේ. මේක කරලා දින මාව කරලා කියන්නේ. සුන්ද සිංහලෙන්ම කියනවා හාලා. හාලා තියෙන්නේ. ඒකේ ලස්සන නමක් කියලා නේද? කුඹුර මඩ නෙවෙයි හාලා. හාලා තියෙන්නේ. එයිතනේ අපි අර වැඩක් චොර කරගත්තම අපෝ හැව කියන්නේ. වැඩක් චොර කරගත්තම හයව කියන්නේ you have කියලා. දැන් කුඹුරක් ආවනේ. යාමින් කරන්නේ මමනේ. මේ වැඩි පුරගානේ මම. අපේ ලොකේෂන් එකට මේ තමයි අපිට පාකින් එකේ ටිකට් එක. ඒගොල්ලෝ අපිට මැප් එකක් දුන්නා මෙහි බලන්න තියෙන ටික. මේ තියෙන්නේ ටික. බලමු අපි ගිහිල්ලා දැන් අපේ යාළුවෝ හොයාගන්න ඕන. ඉතින් අපේ යාළුවෝ ටික හම්බුණා හයි කියනවා. කාලෙකින් අපි දෙන්න එකට අතරින් තමයි යන්න තියෙන්නේ අපි දෙන්න. ගොඩක් කාලෙකින් නේද හලෝ ඉතින්. යා. බුදු බලන්න. හො ගන්න පුකුණ බලන්න. අපි ආපු ලොකේෂන් එක. මේ තියෙන්නේ වැවක් වගේ මෙහෙ මුහුද. ඉතින් වැවක් වගේ තියෙන්නේ මෙහෙ මුහුද. ලංකාවේ මුහුද මෙහෙම නෙමෙයිනේ හලෝ. වැව දැකලා නැති උන්ට දිනවා වැව. ඔව් ඉතින් අන්තිමට මං ගන්නකම බයිට් එකට. දිග පාලමේ ඒගොඩ වෙලා මොකද අන්න අර දිග පාලමේ ඒගොඩ වෙලා එහා පැත්තට යන්න තමයි තියෙන්නේ. ඇයි එහෙම නෑ කියන්නේ පුතා? විශ්වාසයෙන් නෑ කියන්නේ කොහොමද? මම විශ්වාසයෙන් කියනවා. අර නෑ කැලක් තියෙනවා. විතර කැලකෝ. කො? අර දෙන්න අපිව දාලා ගිහිල්ලා පවි. හරියන්.
අර දෙන්න සිපි කටුව හිඳලවා හොදනවා පොඩි ළමයි වගේ. නිමාෂා සිපි කටුව හිඳිනවා ඒ දෙන්න. ඔයාලට මොකද්ද හම්බුනේ? ජෙලිෆිෂ් කෙනෙක්. ජෙලිෆිෂ්? අනේ මගේ සපත් දෙක සවුත් හිඳිනේ. මේ නිමාෂා දැක්කද මේ ජෙලිෆිෂ්? මේ ජෙල්ලෙක්. මට්ටි ඉන්නවලු. ඒකනේ සතෙක්ද? උඹ බලන්න බෑ? ගලවන්න නෑ. අර මේ බෝට්ටු වල බැඳෙන්නේ නේ. අර තල් මසුන්ගේ හැම සුද්ධ කරලා පෙන්නන්න මුන්නේ. මට්ටි ලා ඉන්නවා මේ පඩිපලේ. එතන සිප්පි කටු ගොඩාක් තියෙනවා. රැල්ල නැති වුණාට මේ ගොඩට සිප්පි කටු ගොඩක් නම් ගහගෙන ඇවිත් තියෙනවා. මේ යන්න හදන්නේ. මේ පාලම කොච්චර දිගයිද කියලා ගහලා නෑ. හායි. පාලම තරණය කරන්න හදන්නේ. මෙහෙට එන්නකෝ මේ පැත්තට. හස්බන්ඩ්. පාලම තරණය කරනවා. පිටිපස්සේ නිමාෂලත් එනවා. මේක පරවියෝ ගොඩක් ඉන්නවා වටේට මුහුද තියෙනවා. ඉතින් මෙයාලා හැමෝම කියනවා මේක ජපන් පරවි දූපත. අපි තුන්දෙනා කියන්නේ. මේ තුන්දෙනා කියන්නේ මම නෙමෙයි. දැන් බණී. කියනවා හැමෝම නෙමෙයි. මේ තුන්දෙනා කියනවා මේක නිකන් පරවි දූපත වගේ කියලා. ඒ නිසා අපි හැමෝම මේකට නම තිබ්බා ජපන් පරවි දූපත කියලා. හැබැයි මේකේ ඇත්ත නම තමයි තාකේෂිමා. තාකේෂිමා වලට තමයි අපි ඇවිත් තියෙන්නේ මේ. දූපතට ෂිමා කියලාද කියන්නේ? අයියෝ දැන් වගේ. ඊට පස්සේ අතරම තියෙන හොටෙල් එක මේ තාකේෂිමා හොටෙල් එක. ඕගොල්ලෝ කැමති නම් මුහුදක් අයින් ලස්සන හොටෙල් එක රාත්‍රියක් ගත කරන්න. ඊරස් පැහැදිලි මුහුදක් තියෙනවා. මේ තියන්නේ අපි ආපු තාකේෂිමා. මේ ඉන්නේ අපිත් එක්ක ආපු නිමාෂා. වටයක්ම කරකුණා. මේ තියෙන තාකේෂිමා තියෙන මොකද්ද මේකට කියන්නේ ජින්ජාද දේවාලයක් හරි ජින්ජා අන්න එතනට ආවා. මෙතන තියෙනවා විස්තර. එහෙම තියෙනවා. මෙතනින් උඩට ගිහින් යන්න තමයි තියෙන්නේ දේවාලට. අයියේ මෙහෙන්නේ මේ තියෙන්නේ අපි ආපු පාලම. මේ තමයි අපේ view එක. අම්මා කොයා? තාකේෂිමා කියන්නේ ජපානයේ නගොයාවල ගමොගොරි ඒරියා එකේ තියෙන පොඩි අයිලන්ඩ් එකක්. ඒක මේන්ලෑන්ඩ් එකේ ඉඳන් කනෙක්ට් වෙලා තියෙන්නේ දිග පාලමකින්. ඉතින් එකකින් යද්දී ඕෂන් වීව් එක ලස්සනට බලන්න පුළුවන්. අයිලන්ඩ් එක ඇතුලේ යවුතුමි ශ්‍රයින් කියලා ප්‍රසිද්ධ ශ්‍රයින් එකක් තියෙනවා. මේ ශ්‍රයින් එක ලව් ඇන්ඩ් රිලේෂන්ෂිප්ස් වලට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. මේ තාකේෂිමා ඒරියා එක ෆොටෝස් ගන්න පර්ෆෙක්ට් ප්ලේස් එකක් වගේම calm and peaceful environment එකක් තියෙන චුට්ටක් ගිහින් රිලැක්ස් වෙලා වෝක් කරලා sea breeze එක එන්ජොයි කරන්න පුළුවන් තැන.
ඒ වගේම තමයි සන්සෙට් එක ටයිම් එකට ගියොත් බලන්න පුළුවන් වීව් එක තමයි ලස්සනම වීව් එක. ඒ වගේ ගිමන් හරින්න තැනුත් ලස්සනට හදලා තියෙනවා මෙතන. ලස්සන වීව් එකක් තියෙනවා මෙතෙන්ට. බලමු අතින් ගිහලා වීව් එක. අම්මා. ගහ ඇතුලෙන් යන්න තියෙන්නේ. පහදක් කෙනෙකුට නම් එන්න අමාරුයි. ඔන්න එහෙනම් දැන් බලමු අපේ වීව් එක. මේ තියෙන වීව් එක. දැන් අපි මේ දූපත වටේ ඇවිදින ගමන් ඉන්නේ. අපි ෆොටෝස් ටිකක් ගැහුවා. රැල්ල චූටක් එනවනේ. රැල්ල චූටක් එන සද්දයක් ඇහෙනවා අපිට. අර වැවක එනවා වගේ. පාකම් බාගමුත් මීට වඩා රැල්ද. එහෙම තමයි ජපානයේ මුහුද. හැබැයි මෙහෙම එක එක පැතිවල වෙනස්. යා. අපි යනවා. තියෙන නුඹේ පාන්තිකේ තමයි බීච් එක තියෙනවා අයිනේ. දැන් බීච් එක අයිනේවි ගස් කොළන් අස්සෙන්. ඇත්තට මේ ෆුයෝ ඉවරුණාට පස්සේ අද තමයි වැඩිපුරම රස්නේ වුණ දවසනේ. අපි එළියට යන්න දාගත්ත දවසේ වෙදර් එක හරිම ලස්සනට අපිටම ගැලපෙලා ආවා. ෆුයෝ එකෙන් පස්සේ වැඩිපුරම රස්නේ දවස තමයි අද. තියෙන්නේ තකයාමා හොටෙල් එක. ඕනේ නෑනේ. මේ හොටෙල් එක ඇතුළට ආවම ඕගොල්ලෝ ටොමියාගේ ඒ වගේ දේවල් ගන්න මෙහෙම පොඩි ෂොප් එකක් තියෙනවා. මේ විදිහට. ටික තියෙනවා ඉතින් කී ටැක්ස් දුන් අරව මේවා. හරිම ගණන් මේක ගණන්නේ. මේකින් ගෙනිච්ච එකක් තියෙනවා මල් ළඟ. අන්න අර විදිය බෝතල් දෙකක් දුක. ෂැම්පු තියෙනවා, කන්ඩිෂනර්, තව කන දේවල්. අපි තේ එකක් බොන්න හදන්නේ. අපේ අනිත් යාළුවෝ දෙන්න එනකන් ඉන්නේ. අපි තේ බොන්න යනවා. ඔය මොනවද හිතන වාඩි? තේ බොන්න. Ibu.